කට්ටියම පිළිගන්නවා මේ ගමනට එක්කහු කරගන්න ආදරෙන්. ඉතින් අද නිදහස් දවසේ වැඩියෙන්ම නිදහසේ ඉන්න පුද්ගලයෝ කවුද කියලා හිතාගන්න පුළුවන් තැනකට මම හිතන තැනකට මම ආවා. ඉතින් මෙතනට ආවම අපේ හිටපු ගොඩාක් පෝසත් මිනිස්සු පෞරාණිකව ජීවත් වෙච්ච ලොකු වලව්වල ජීවත් වෙච්ච පුද්ගලයෝ බලයත් එක්ක බලකාමයට පත් වෙලා තිබ්බ පුද්ගලයෝ අහිංසක පොඩි දරුවෝ ඉතින් වයසට ගිය කට්ටිය මැදි වයසල කට්ටිය දුප්පත් පෝසත් හැමෝම ඉන්නවා එකට. ඉතින් මෙතන තමයි මම දකින විදිහට හොඳම නිදහස තියෙන නිදහසේ ඉන්න සාමකාමීව ඉන්න තැන. ඉතින් මෙතනට මම ආවේ ඇත්තටම ජීවිතේ අස්ථීර බව දැනගෙනත් ගොඩාක් ස්ථිරයි කියලා ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් අපේ සමාජයේ ජීවත් වෙන හින්දා. ඉතින් ධනට පිනට දෙයක් දෙන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ සමහරු. ආගම ගණන් ගන්නෙත් නැහැ, පව් පින් ගණන් ගන්නෙත් නැහැ. නමුත් මෙන්න අපි හැමෝටම නවතින්නනේ තැන. බලන්නකො කොච්චර ලොකු ගෙවල් වල හිටියත් මේ චූටි ඉඩේ නේද අපිට ඉන්නේ නැත්තම් පොඩි මුට්ටියක අලු වෙලා නේද ඉන්න වෙන්නේ. ඉතින් මෙතන හිටියා එක එක වයස් තාරා තරම් වල කට්ටිය ගොඩාරියක්. හැමෝම තනි වෙලා. ඉතින් කවුරුවක්වත් සමහර තැන් වලට ඇවිල්ලවත් නැහැ. කැලේ වැවිලා. ඉතින් ලස්සනට අල්ලලා තියෙනවා පිගන් ගඩොල් අල්ලලා තියෙනවා, ටයිල් අල්ලලා තියෙනවා, ෆොටෝස් ගහලා තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. හැබැයි අපි මේ ලෝකේ හැර ගියාට පස්සේ අපි හැමෝම තනි වෙනවා. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ජීවත් වෙන්න ඕනේ සමාජයට සේවයක් කරන්න, ආගම දහමට අනුකූලව කිසිම පවක් වචනයක නොකර පුළුවන් තරම් පින්දහම් කරගෙන. ඉතින් මෙතන මම දැක්කා ගොඩාක් ෆොටෝස්. හැබැයි හැමෝම තනි වෙලා. ඉතින් මෙතනදී මං වැඩියෙන්ම ආවේ වෙන්වීම කියන එක ඔයගලන්ට දැනෙන්නේ නැහැ එකට ඉන්නකම්. හැබැයි මිය ගියාට පස්සේ ඒ වෙන්වීම අපිට දැනෙනවා. ඒ වෙන්වීම දැනෙන්නේ අපිත් එක්ක හිටපු කට්ටියට නිසා මැරුණ අපිට නෙමෙයි. මෙතන ඉන්නේ හේමන්ත පුෂ්ප කුමාර අපේ ගමේ හිටපු අපේ යාළුවා. අද අපිව හැරදාලා ගිහිල්ලා අවුරුදු ගාණක් ගත වෙලා මෙතනට ආවේ තමයි එයාව දැක බලාගෙන එයාට නිවන් සැප ලැබේවා කියලා කියනත් අකල් මරණයක් නැවත නොවේවා කියලා කියනත් එයාගේ තාත්තා එහා පැත්තෙන් වැතිරලා ඉන්නවා. හේමන්ත මෙතන වැතිරලා ඉන්නවා. මේක තමයි ජීවිතේ. ඉතින් මේ ජීවිතේ අනිත්‍ය තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි අද නිදහස් දවසේ නිදහස් සිතුවිල්ලක් විදියට ඕගලන්ට දෙන්න හිතුනේ. සාමාන්‍යයෙන් කවුරුවක්වත් කනත්තක් බලන්න එන්නේ නැහැ. සුසාන් භූමියක් බලන්න එන්නේ. බලන්න හැමතැනම නිසංසලයි, කොළ පාටයි. හැබැයි හැමෝම වැතිරිලා අද එදා කරපු දේවල් කිසි දෙයක් කරන්න බෑ. අපේ ගමේ අපිත් එක්ක මේ කනත්තම ක්‍රිකට් ගහපු, අපිත් එක්ක කතා කරපු, අපිත් එක්ක සෙල්ලම් කරපු යාළුවෝ ගොඩක් මෙතන වැතිරිලා ඉන්නවා. ඉතින් ඒ වැතිරලා ඉන්න කට්ටියට නැවත නැගිටලා අපිත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ. මම මෙතන දැක්කා 1900 ගණන් වල මුල කාලයේ සොහොන් කොතුත්. ඉතින් බලන්න අනිත්‍යභාවය කියන්නේ සියල්ල කැලෑවට යට වෙලා. ඉතින් මේකෙදි මට හම්බුණා මිසුසාන භූමිය බාරව ඉන්න රුවන් මහත්තයා. ඉතින් එයා තමයි අන්තිමට මේ දසදහස් ගානකගේ තනියට ඉන්න පුද්ගලයා වෙලා තියෙන්නේ. ඉතින් එයා කරන සේවය අතිවිශිෂ්ටයි, ගරු ගාම්භීර සේවයක් කරන්නේ. එයාට ඒකේ ගරුත්වය හම්බෙන්නත් ඕනේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය මෙතන තියෙනවා. සාමකාමී බව මෙතන තියෙනවා. මම දැක්කා මේ මරණය වුණාට පස්සේ මිනි ඇතුළේ තිබ්බ අපි අතපය ඔය කැඩුනහම හයි කරන දාන යකඩ කෑලි කොටක්. මේ පේන්නේ ඔයගලන්ට ඒවා. බලන්න මේවත් එල්ලගෙන මේවත් කරගෙන අපි ගත කරන ජීවිතයේ තීරුම් මොකක්ද කියලා. මේවා ඇතුළේ තිබ්බේවා. හැබැයි ඒවා තියෙනවා අපි නෑ. නැත්තම් පුද්ගලයා නැහැ. ඉතින් මේ යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථයේ තේරුම් අරගෙන ආගම දහමට අනුකූලව ජීවත් වෙන්න මේ මියගේ සියලු දෙනා බලන්න එන්න නැවත ඒ මනුස්සයාට අවසන් බුහුමන් දක්වන්න. රුවන්ගේ කවියක මෙන්න මෙහෙම ලියලා තිබ්බා.
නිතරම වගේ ජීවිතේම කලකිරුණා සත්තම දමා ගිය ඇයුත් හමු වූවා දෙවිවරු වගේ හොඳ මිනිසුන් හමු වූවා අහිතක් නැතුව සෑම විට නිවනම පැතුවා. දරුවෙකු අඬයි අප්පච්චි එන්න කියයි බිරිඳක් අඬයි තුන් ලෝකෙම අහිමි උණයි පිටකති පියෙක් මල දරුවගේ මූණ සිබී කවුරුත් එකයි දවාලන විට මල මිනිය. ඉතින් අපි මෙතනින් අයින් වෙලා පිට වෙලා එන්න පිටත් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දකින්න ඇති මේකේ ගහලා තියෙන දේ මේ ගහලා තියෙන වචන ටික තමයි සත්‍ය. කරුණා කරලා මේක තේරුම් අරගෙන ජීවිතය ගත කරන්න සියල්ල හැරදා යා යුතුය. මේක ඇතුළට ගිහිල්ලා දාවා අලු වී යා යුතුය. ඉතින් යහමගේ හැසිරෙන්න නිදහස් භුක්ති විඳින්න ජීවිතය කෙටි කාලන ජීවිතය යහපත සඳහාම යොදවන්න. ඉතින් රුවන්ගේ කවියකුත් ඔයගලන්ට පේන්න දාගෙන ඊ තව එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ හැම දිනාටම තෙරුවන් සරණයි.